ආයිබෝන් යාළුවනේ අද මම ඔයාලට අරගෙන ආවේ 90 දශකයේ ඇක්ෂන් සිනමාව හොල්ලපු එදා වගේම අදටත් අපේ මතකයේ තියෙන සුපිරි චිත්‍රපටයක් ගැන රිවිව් එකක්. අපි කවුරුත් ආදරය කරන Muscles from Brussels එහෙමත් නැත්නම් ජීන් ක්ලොඩ් වැන් ඩෑම්ගේ සුපිරිම රංගනයක් දකින්න ලැබෙන Maximum Risk චිත්‍රපටය ගැන අද අපි කතා කරන්නේ. ඔයා ඇක්ෂන් මූවි වලට පිස්සුවෙන් වගේ ආදරය කරන කෙනෙක් නම් මේ චිත්‍රපටය අනිවාර්යයෙන්ම බලන්න ඕන එකක්. මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? අපි බලමු. කතාව පටන් ගන්න ප්‍රංශයේ ලස්සන නගරයක් වෙන නයිස් වලින්. මෙතන ඉන්නවා ඇලන් මොරෝ කියලා දක්ෂ පොලිස් නිලධාරියෙක්. දවසක් ඇලන්ට දැනගන්න ලැබෙනවා එයා වගේම පෙනුම තියෙන කෙනෙක් මරුමුවට පත් වෙලා කියලා. එතනට ගියාම තමයි ඇලන් තේරුම් ගන්නේ මේ මැරලා ඉන්නේ Tamanගේම නිවුන් සහෝදරයා කියලා. Tamanට සහෝදරයෙක් හිටපු බවක්වත් ඇලන් කලින් දැනගෙන හිටියේ නැහැ. මේ සහෝදරයා ඒ කියන්නේ මිහයිල් නිව්යෝක් වල රුසියානු මාෆියාවත් එක්ක සම්බන්ධ වෙලා හිටපු කෙනෙක්. Tamanගේ සහෝදරයාට උනේ මොකද්ද කියලා හොයන්න ඇලන් තීරණය කරනවා මිහයිල්ගේ නමින් නිව්යෝක් වලට යන්න. එතනින් සිට තමයි නියම සෙල්ලම පටන් ගන්නේ. නිව්යෝක් වලදී ඇලන්ට මිහයිල්ගේ පෙම්වතිය වුණු ඇලෙක්ස් හමු වෙනවා. හැබැයි ඇලන් ඉන්නේ ලොකු අනතුරක. මොකද රුසියානු මාෆියාව වගේම දූෂිත FBI නිලධාරීන් කණ්ඩායමකුත් ඇලන්ගේ පස්සෙන් පන්නනවා. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළේ හොංකොං වල සුපිරි අධ්‍යක්ෂවරයෙක් වුණු රින්ගෝ ලෑම්. ඒ නිසාම මේකේ තියෙන සටන් ජවනික අනිත්‍යවට වඩා ගොඩක් වෙනස්. විශේෂයෙන්ම කියන්න ඕන මෙන්න මේ දේවල් ගැන. සෝනා සටන තුවායක් විතරක් ඇඳගෙන කරන සටන මාරම තාත්විකයි. ලිෆ්ට් එක ඇතුළේ සටන. ඊටාම පටු ඉඩක කරන සටන බලද්දි ඔයාලට ඇඩ්‍රිනලින් වැඩි වෙයි. අධික වේගෙන් කරන කාර් චේසස් සහ වෙඩි තැබීම් මේ චිත්‍රපටයේ පුරාම පිරලා තියෙනවා. වැන් ඩෑම් JCVDගේ ගොඩක් ෆිල්ම් වල තියෙන එයාගේ සටන් හැකියාව විතරයි. හැබැයි Maximum Risk වල එයාගේ රංගන හැකියාවත් උපරිමයෙන් දකින්න ලැබෙනවා. තමන්ගේ සහෝදරයා වෙනුවෙන් තියෙන ආදරය සහ ඒ මරණය පිටිපස තියෙන අභිරහස හෙළි කරගන්න ඔහු දරන උත්සාහය හරිම හැඟීම්බරයි. ඒ වගේම තමයි නතාෂා හෙන්ස්ට්‍රීජ්ගේ රංගනයත් මේ චිත්‍රපටයට ලොකු ආකර්ෂණයක් එක් කරනවා. ඉතින් යාළුවනේ ඔයා තාමත් Maximum Risk බැලුවේ නැත්නම් අද රෑම ඒක බලන්න කියලා මම රෙකමන්ඩ් කරනවා. 90 දශකයේ තියෙන නියම ඇක්ෂන් වයිබ් එක අත්විඳින්න මේක හොඳම අවස්ථාවක්. ඇලන්ට තමන්ගේ සහෝදරයාගේ මරණයට පරිගන්න පුළුවන් වෙයිද? රුසියානු මාෆියාවෙන් යා කොහොමද බේරෙන්නේ? ඒක බලලම දැනගන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, ඔයාගේ අදහස් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් ෆිල්ම් රිවිව් බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. තවත් වීඩියෝ එකකින් හමු වෙනවා. ජය වේවා.